සුබ දවසක්. RT මීඩියා රටත් කාලීන සමාජීය ආර්ථික දේශපාලනික පුවත් විග්‍රහය. ඉතින් මුලින්ම අපිට මහා සංඝරත්නය සම්බන්ධව තමා පුවත් කීපයක් ලැබෙන්නේ. ඊට අමතරව මේ දැන් සුළු මොහොතකට පෙර මේ පුවත විශේෂ පුවත ලැබුණා. මහ බැංකුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරු දෙදෙනෙක් පත් කර ඇති බව මුදල් අමාත්‍යවරයා වශයෙන් ගරු ජනාධිපතිතුමා විසින්. ඉතින් අපි මේ අද රටතුර පුවත් විවරය ආරම්භ කරමු. ඉතින් ආරම්භ කිරීමේදී දඹුල්ල විහාරාධිපති ස්වාමීන්ද්‍රයන් වහන්සේ මේ ආණ්ඩුවට සහ රජයේ බලධාරීන්ට ඊයේ දින විශේෂ පුවත්පත් මේ ප්‍රවෘත්ති සාකච්ඡා නිවේදනයක් මගින් මේ දෝෂාරෝපණය කර තිබුණා. දඹුල්ල විහාර භූමියට අයත් ඉඩම් විවිධ පුද්ගලයන්ට මේ ජනාධිපති කාර්යාලයේ යම් පාර්ශවයන්ගේ අනුදැනුම ඇතිව බලපෑම් ඇතිව දඹුල්ල නගරය අවට ඒ වගේ මේ දඹුල්ල රජමහා විහාරයට අයත් ඉඩම් විවිධ ස්වරූපයෙන් බදු දීම් විවිධ ආකාරයේ අක්‍රමිකතා ඇති අයුරින් මේ විවිධ කටයුතු සඳහා යොදා ගැනීමට අවස්ථාව ලබා දී තිබෙන බව. ඉතින් මේ සම්බන්ධව ඉතින් අදාළ බලධාරීන්ගේ අවධානය යොමු වෙන්න ඕනේ. විශේෂයෙන් අපිත් දැක්ක පහුගිය දා පුවත්වල මිනිසුන්ට මේ IT ඉඩම් පවා මේ නාගරික සංවර්ධන අධිකාරිය සහ ජනාධිපති කාර්යාලයේ ඒ මහත්තයෙකුට මේ ඩොකියුමන්ට් එකක් දුන්න කියලා වෙනත් ව්‍යාපාරිකයෙක් ඇවිල්ලා ඉතින් මේ බලෙන් අල්ලගෙන ඉදිකරන්න යන අවස්ථාවක් තිබුණා. ඉතින් විහාරාධිපති ස්වාමීන් වහන්සේ හොඳයි මේ අවස්ථාවේ ඉතින් ඉඩම් වල අයිතිය වෙනුවෙන් දඹුල්ල අවට ජනතාවගේ ඉඩම් වෙනත් ව්‍යාපාරිකයන්ට වෙනත් දේවල් වලට ඉතින් මේ දඹුල්ල හැර වෙනත් පිටස්තර පුද්ගලයන්ට යම් අවස්ථාවකදී ආගම්වාදී ප්‍රශ්න ඇති වෙන්නත් පුළුවන්. ඉතින් එවැනි මේ කට්ටියගේ මුදල් වලට මේ දේශපාලනයේ බලය යොදාගෙන විවිධ අකටයුතු මේ අක්‍රමිකතා විදුවේ නැත්තම් මේ දඹුල්ල ප්‍රදේශයේ දඹුල්ල විහාරය දඹුල්ල රජමහා විහාරයට අයත් භූමිවල ඉතින් එහෙම අක්‍රමිකතා නිවැරදි කිරීමට අනිවාර්ය රජයක් විසින් පියවර ගත යුතුයි. මේවා අපේ විහාර හා දේවාලගම් පනත මගින් මේ රජමහා විහාරවලට ඒ කාලේ ඉඳන්ම අයත් භූමි ඉතින් අයත් දේපල ඒවා ඒ රජමහා විහාරවල විහාරාධිකාරීන් යටතේ නිසි දැනුමක් අනුව නිසි සාධාරණයක් වැත්ත විශේෂයෙන්ම අවට ඒ වගේම දායක පින්වතුන්ගේ විහාරයේ ඉතින් ඒගොල්ලොන්ගේත් අයිති දේවල් මේ ඒගොල්ලොන්ට සාධාරණ වෙන ආකාරයෙන් මේ දේවල් මේ සංවර්ධනය කරලා දියුණු කරලා විවිධ ආයෝජනට යොදාගත්තට ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේක මේ මාලිමාණ්ඩුවේ දේශපාලන හෙන්චයියන්ගේ යායන් එක්කෝ මේ ජනාධිපතිතුමාගේ නම විකුණලා හෝ ජනාධිපති ලේකම්ගේ නම විකුණලා හෝ මුදලට මෙවැනි දේවල් මේ මුදලට ගිජු වෙලා හෝ මෙවැනි දේවල් අක්‍රමිකතාව සිදු කරනවා නම් මේක විශාල වශයෙන් මේක මහා අපේ සිංහල බෞද්ධයන්ගේ උරුමයටත් මේක හානියක්. ඉතින් ඒ වගේම පසුගිය දිනවල මෙන්න ඕමල්පේ ශෝවිත නායකමියන්ද ජනාධිපතිතුමාට බොරු කියන්න එපා ජනාධිපතිතුමා බොරුකාරයෙක් විදිහට මේ සඳහනක් කරා. ඉතින් ඕමල්පේ ශෝවිත හිමියන් මේ ආණ්ඩුව ගේන්න විශාල වශයෙන් කැපවීමක් කරපුව. ඉතින් පහුගිය පාලකයන් එපා කියලා ආරගලේ සමයේ ඉඳන් ප්‍රකාශ කරපු හාමින් වහන්සේ නමකට දැන් මේ ආණ්ඩුව එපා වෙලා තියෙනවා. ඒක ඉතින් ඒක ජනතාවට හොඳ සිග්නල් එකක්. ඉතින් මේ ආණ්ඩුව ගොඩනගපු ආණ්ඩුව ගේන්න මුල් වෙච්ච මේ ඕමල්පේ ශෝවිත වෙනි මේ අපේ රටේ ඉන්න නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ආණ්ඩුව විවේචනය කරන විශේෂයෙන්ම ළමයින් සම්බන්ධව ගෙනාපු පනත සම්බන්ධව මේන් විශාල වශයෙන් මේ සමාජ පිළලයක් ඇති කරන්න හදනවා කියන එක තමයි ඔහු සඳහන් කරන්නේ. එන් ජනාධිපතිවරයා බොරුකාරයෙක්ද කියන එක ඒ වගේම මේ නැට්ට නැති බල්ලන් ගැනත් කියන අපි සෝහිත ආමුදුරුවන්ගේ හඩෙන්ම මේ නැට්ට නැති බල්ලන් කවුද එක්කම අහගමු. පොඩ්ඩක් සියලු දෙනාම ටික වෙලාවක් මේකට සවන් දෙන්න. රජය ඉදිරිපත් කරන අලුත් යෝජනා වලිය තුල අපි දකිනවා බරපතල ප්‍රශ්න රාශියක්. එකක් තමයි දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම මගින් දරු පරපුරේ යහපත අපේක්ෂා කරනවා කියන මිත්‍යාව. දරු පරපුරේ යහපතට යයි දරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න යයි කියමින් දණ්ඩ නීති සංග්‍රහය විනාශ කරන්න යෑම බරපතල වරදක්. මේ සම්බන්ධයෙන් අපි කතා කරලා තියෙනවා. දණ්ඩ නීති සංග්‍රහය සංවිධානය කිරීමෙන් සංශෝධනය කිරීමෙන් බලාපොරොත්තු වෙන දරුවන්ට
ශාරීරික දඬුවම් දීම කියන වචනය තුලට වචන ඇතුළත් කිරීම. ඒ කියන්නේ මේ පනත් හදනකොට භාෂාව පවා විකෘති කරලා තියෙනවා. දරුවෙකුට ඒකේ තියෙනවා ඒ සංශෝධනය තුළ තියෙනවා. දරුවෙකුට අවම ප්‍රමාණයකින් හෝ හිත අමනාප වෙන හිත අසතුටටපත් වෙන යම් වචනයක් බලපෑමක් කළා නම් එය ශාරීරික හිංසනයක් ලෙස සැලකනු ලැබේ. ලක්ෂයක් දඩයි 3 මාසයක් ඉඳගෙන මේ නීතිය සම්මත වුණොත් මේ නීතිය ක්‍රියාත්මක වුණොත් අපට කාලයක පිළිගන්නේ නැහැ ශාරීරික දඬුවම් දරුවන්ට අවශ්‍ය නැහැ. ශාරීරික දඬුවම් දරුවන්ට අවශ්‍ය නැහැ. ඒක නොකළ යුතුයි. ශාරීරික හිංසනය නොකළ යුතුයි. හැබැයි අවවාදයක් දෙන්න දරුවන්ට අපිට කියන්න පුළුවන්කම තියෙන මේ අභ්‍යාසය නොකරන ළමයාට අභ්‍යාස කරන්න කියලා අපි බලපෑමක් කරනවානේ. වචන වලින් ගුරුවරුනේ අම්මා හැමදාම බලපෑම් කරලානේ ළමයා උදේ පාන්දර නැගිටවන්නේ. මේ නීතිය සම්මත වුණොත් දරුවට පුළුවන් කියන්න මට නිදා ගන්න අවශ්‍යයි. අම්මා කරදර කරනවා. අම්මා මගේ නිදහසට බාධා කරනවා. දරුවට අයිතිය තියෙනවා පොලිසියට පැමිණිලි කරන්න. පොලිසියෙන් එනවා කිව්දෙට. එදලා අම්මට අවවාද කරනවා මේ මින් ඉදිරියට කරදර ගන්න එපා දරුවට. අම්මට තාත්තට අවවාද කරනවා. ගුරුවරුන්ට අවස්ථාව නැති වෙනවා දරුවන්ගේ ගැටුම් ආරවුල් වියවුල් සම්බන්ධයෙන් ඉදිරිපත් වෙන්න. කිසිම දෙයකට අවවාදයක් දීලා දරුවගේ ඉද නරක් වුණා කියලා දරුවා කිව්වොත් පොලිසියට යනවා පැමිණිල්ල කරනවා ගුරුවරයාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න ඉඩ ලැබෙනවා. ඉතින් මේක හරි අපරාධයක් නෙවෙයිද? දැන් මෙතෙක් කල් අපේ පාසල් වල විනය ආරක්ෂා කරගෙන නඩුගබ විසඳගෙන අධ්‍යාපනය කරන්නේ අපේ ගුරුවරු නේ විදුහල්පතිවරු. ඒ අවස්ථාව නැති වෙනවා. මේ නීතිය ක්‍රියාත්මක වුණොත් එම ගුරුවරු සම්පූර්ණයෙන් ඒ වගකීමෙන් ඉවත් වෙලා ඕන්නම් ඉගෙන ගනින් ඕන්නම් පන්ති වරෙන් ඕන්නම් ලියාපන් ඕන්නම් අභ්‍යාස කරපන් නැත්තම් නිකන් හිටපන් සියල්ලටම ශිෂ්‍යයාට ඒකට කියනවා කුළුමීමා නිදහස. කුළුමීමා නිදහස. දරුවන්ට නිදහස ලබා දීමේ මුවාවෙන් දරුවන්ගේ අනාගතේ විනාශ කරන උපක්‍රමයක් මේ ක්‍රියාත්මක වෙන්නේ. ඕක මම පැහැදිලි කළා. වලයිගය කපා ගන්න බල්ලාගේ කතන්දර. බටහිර ලෝකේ ඔය විදිහ අලුත් නීති දාගෙන අමාරු වෙట్లా ඉන්නේ සමාජෙ. වල්ගේ කපාගත්ත බල්ලා වගේ. දැන් ඒ බල්ලෝ අපටත් ඇවිල්ලා කියනවා අපිත් වල්ග කපා ගන්න කියලා. ඒකට අපි නොරවටි යුතුයි. අපි ඒකට මුලාවටපත් නොවි යුතුයි. නෑ එහෙම කියනවා නම් ඒ පණ දිල්ලාස් කරගන්න බෑ. එහෙම වෙලා නෑ. ජනාධිපතිවරයාට කරුණාවෙන් කියනවා ඔබතුමාගේ වචනය තුළ ඉන්න කෙනෙක් නම් කරුණා කරලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා දෙන යෝජනා ඉවත් කරගන්න. එතකොට අපිට විශ්වාස කරන්න පුළුවන් ඒබඳු ක්‍රියාත්මක වීමක් නැහැ කියලා. නමුත් පනත ඉදිරිපත් වෙලා තියෙද්දි ඒකට කැම්පේන් එක වෙන පැත්තකින් යද්දි ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියන එක පිළිගත හැකි තත්ත්වයක් නෙවෙයි. ඉතින් මේ ආණ්ඩුව බලයට ගේන්න විශාල විශයෙන් කටයුතු කරපු කැපවීමක් කරපු අපේ නායක ස්වාමීන් වහන්සේ වෙන ඉතින් මේ ඕමල්පේ සෝවිත නායක ස්වාමීන් වහන්සේ ඉතින් ඕමල්පේ සෝවිත හිමියන්ටත් ආණ්ඩුව කියන එසේනම් අය අපි නිර්වචනය කරන්න බෑ මේ හඬපටයෙන් ඔබට අවබෝධ වෙන්න ඇති දැන් ඉතින් තත්ත්වය ඉතින් ඒත් එක්කම වෛද්‍ය අජිත් රාජපක්ෂ මහතා ඇල්ලේ රියානතුරට මේ අතිශාරයට අඹුඩ ගහපු කතාවක් කියන ඇල්ලේ රියානතුරු සිදුවන ස්ථානයට මේ ආණ්ඩුව විසින් කරලා තියෙන්නේ. ඉතින් මේගොල්ලෝ මහා දැවැන්ත සංවර්ධන දැවැන්ත දෙයක් කරා වගේ ඉතින් කරලා තිබ්බට ඒ සම්බන්ධව මේ ඇල්ලේ පහුගිය සතිය කීපයට උඩින්දී සිදුවුච්ච රියානතුර සිදු ස්ථානය රියානතුරු වළක්වා ගැනීම උපක්‍රම වශයෙන් යොදාගත්ත මේ රජයේ විසින් යොදවලා තියෙන උපක්‍රමය අනතුරු තවත් ත්‍රීවර කිරීමට දැන් රාජපක්ෂ පාලිත රාජපක්ෂ මහතා ඔහුගේ Facebook සරහනක් පවසා තිබුණා. ඉතින් අර අඩි 500 ප්‍රපාතයකට මෙම රියානතුරු ඛේදවාචක සිදුවුනේ. මේ රියානතුරු වළක්වා ගැනීමට මේ වත්මන් ආණ්ඩුව විසින් එතෙන්ට යොදවපු විකල්පය නිසා ඒ 500 කියන එක අඩි 1000ක් පමණ ප්‍රමාණයක්වත්
ඊළඟ අනතුරක් සිදුවුවොත් තව වෙයි කියන අදහසක් මේ වෛද්‍යවර පාලිත රාජපක්ෂ මහතා ඉතින් ඔහු ඒ ප්‍රදේශය ගැන බදුල්ල මහරවලේ ප්‍රධාන වෛද්‍යවරයා ඉතින් ඒ වගේම ඒ ප්‍රදේශය ගැන සිදුවුණු අනතුරු ආපදා තත්ත්වයන් ගැන හොඳ අවබෝධයක් තියෙන එදා සිදුවෙච්ච අනතුරෙත් විශාල කැපීමක් කරපු මේ වෛද්‍යවරයෙක් තමයි ඉතින් මේ කණ්ඩායම නායකත්වයේ දීගෙන පාලිත රාජපක්ෂ මහතා මම එතුමාගේ සටහනත් මේ සඳහන් කරන්න ඔහු ඉදිරිපත් කළ තිබ්බදී ඉතින් මේවා නෙවෙයි මිනිස්සු බලාපොරොත්තුනේ මීට වඩා සංවර්ධනය කියන එක මීට වඩා දෙයක් මේ ඇස් බැඳුම් දේවල් නෙවෙයි අන්තිමට මේක ජනතාවට තවත් මාර්ගයක් කළා මේ ඇල්ල මාර්ගයේ මේ ආණ්ඩුව ඉතින් මේ මෙතන පොට්ට ඡායාරූපයක සඳහන් කරලා පාලිත රාජපක්ෂ මහතා සඳහන් කරලා දෙනවා අමතක කරන්න උත්සාහ ඇල්ල අනතුර එතුමා සඳහන් කරලා තියෙන ඇල්ල අනතුර අමතක කරන්න උත්සාහ කළෙමි මන්ද බොහෝමයක් අමිහිරි අත්දැකීම් රසක් මා සතුව ඇති නිසාවෙනි ඉතින් ඒත් මේ ඡායාරූපය මේ තියෙන්නේ එතන දමා ඇති බාධක බැම්මකි ඉතින් පහලින් නැති ප්‍රපාතය ගැන මා හොඳින් දනිමි මේ ගැටේ වැදුනොත් වාහනයක් ඉගිලිලාම යනු ඇත තවත් අඩි දහස් ගාණක් පහළට ඉගිලෙනු ඇත පහලින් මෙට්ට ටිකකුත් දැම්මා නම් වැඩේ සම්පූර්ණයි අතිසාරයට ගැසු අමුඩයක් ඡායාරූපයේ දැක්කේ අදය ඡායාරූපයකින් දැක්කේ අදය ඉතින් මේවා මොළ නොවේ මොළගෙන ආපු නැවුමය වෛද්‍ය පාලිත කියලා තියෙනවා ඉතින් නැවතත් ඔහුගේ සටහන මම සඳහන් කරන්න ඉතින් ඇල්ල අනතුර අමතක කරන්න උත්සාහ කළේ මේ මන්ද බොහෝමයක් අමිහිරි අත්දැකීම් රසක් මා හතුව ඇතිනියාවෙනි ඒත් මේ ඡායාරූපය මේ තියෙන්නේ එතන දමා ඇති බාධක බැම්මකි පහලින් ඇති ප්‍රපාතය ගැන මා හොඳින් දනිමි මේ ගැටේ වැදුනොත් වාහනයක් ඉගිලිලාම යනු ඇත තවත් අඩි දහස් ගණනකට පහළට ඉගිලෙනු ඇත පහලින් මෙට්ට ටිකකුත් දැම්මා නම් වැඩේ සම්පූර්ණ අතිසාරයට ගැසු අඹුඩයක් ඡායාරූපයකින් දැක්කේ අදය මේවා මොළ නෙවෙයි මොළගෙන ආපු නැවුමය වෛද්‍ය පාලිත මහත්මයා කියලා තියෙන ඉතින් ඔන්න තත්ත්වය මේගොල්ලෝ කිව්වට වැඩ බැරි ටාසල්ලා තමයි ඉන්නේ දැන් ඉතින් රාජ්‍ය සේවකයන්ට තීරණ ගන්න බෑ අන්තිමට කෙලවෙන්නේ රාජ්‍ය සේවකයන්ට ඉතින් අන්තිමට වෙන්නේ මෙවැනි අදූරදර්ශී වැඩ තමයි ස්මාර්ට් අලුත්ම ලෝකෙට මේගොල්ලෝ හඳුන්වලා දෙනවා ස්මාර්ට් බස් නැවතුම් පොළවල් ඒවා ස්මාර්ට් ඉතින් මේ ස්මාර්ට් වලත් ස්මාර්ට් ඉතින් ඒවා ලංකා ඔන්ලි මාලිමා විතරයි ඉතින් ඒ වගේ දේවල් තමයි මේගොල්ලෝ සංවර්ධන ඉතින් මේවා මිනිස්සුන්ට මෙහෙමයි ආදායම් වියදම් ඉතුරු කරනවා කියලා මිනිස්සු මැරෙනවා නම් තුවාල වෙන අනතුරු වෙනවා නම් ඉතුරු කරලා වැඩක් නැහැ රටේ මිනිස්සු මේ අනතුරු මේ වගේ තැන් තමයි සංචාරක මරමස්ථාන ආශ්‍රිත මේවට තමයි හොඳටම මාර්ග ආරක්ෂාව සම්බන්ධව කටයුතු කළ යුත්තේ ඉතින් මේවට සම්බන්ධ අමාත්‍යවරු රාජ්‍ය ඇමතිවරු මාර්ග සංවර්ධන අධිකාරිය ඉතින් මේ පොලිසිය රටවාලාංශ මේවට ඉතින් මේ ඔලොමොට්ටල වැඩක් විදිහට තමයි ඉතින් මේක සම්පූර්ණයෙන්ම සඳහන් කරන්න අපිට හැකියාව තියෙන ඉතින් මේක නිර්වචනයත් ලෙස තමයි වෛද්‍යතුමාගේ ඉතින් ඒත් සමගම තවත් ඉතින් පොතක් වාර්තා වෙනවා ඉතින් ගිය අවුරුද්දේ කිව්වා මේ රටට ගේන අන්තිම සහල් මේ අවුරුද්දේ ගේන්නේ කියලා ප්‍රකාශ කර ආණ්ඩුව වලේ ගත්ත ගාන අපේ සම්පකාර අමාත්‍ය වසන්ත සමරසිංහ සහෝදරයා ඉතින් පොන්ඩි සම්බා සහල් මෙට්‍රික් ටොන් 3500 දිවෙන්ට ගෙනලා තියෙනවා පහුගිය දිනවල ඉතින් මේ කිව්වේ කොහොමද හාල් මාපියාව එක පෑම් පහරින් මේ නිම කරනවා ඒ වගේම ගිය අවුරුද්දේ කිව්වා මේ යාලා මේ ටෙන්ඩර් දාලා මුල් යුගයේ කිව්වා මේ පළවෙනියට තමයි අනේ කටෙන් බතල විතරනේ දැන් ඉතින් බොරුකාරෝ කියලා ජනතාවට මේගොල්ලෝ ගැන ඔප්පු යනවා ඒ වගේම සංවර්ධනය කරන්න තියෙන පුදුමාකාර හදිස්සියක් ඇස්සහක්කටවත් අදින්න එපා බිලියන 4.8ක අලුත්ව කැබ් රථ 1775ක් ගේන්න ටෙන්ඩර් එදින 12න් ඉවහයි කියලා තියෙනවා. ඉතින් ටෙන්ඩරය සම්බන්ධව තියෙන්නේ ඉතින් ඩබල් කැබ් රථ මේ ආණ්ඩුවෙන් ගේන්න යනවා 1775ක් ඉතින් ටෙන්ඩර් එදින 12න් ආවද ඉතින් මුදල් අමාත්‍යාංශයේ විසින් ඩීසල් බලයෙන් ක්‍රියාත්මක වන දිත්ත කාර්ය කැබ් රථ ඩුවල් පර්පස් කැබ් ඉතින් 1750 මිලදී ගැනීම සඳහා පසුගිය බ්‍රහස්පතින්දා ඔක්තෝබර් 23
දින රුපියල් බිලියන ගණනක ටෙන්ඩරයක් ඉදිරිපත් කර ඇති අතර උනන්දුව දක්වන පාර්ශ්වයන් සිය ලන්සු ඉදිරිපත් කර ලබා ඇත්තේ දින 12ක කාල සීමාවකි. ඉතින් මේ පාට හරි අර පහුගිය දවස්වල බස් සම්බන්ධව බස් ටෙන්ඩර් සම්බන්ධව කතා වුණා. ඉතින් අර හිතවත් යාළුවන්ට ඉතින් ඒ වගේ ව්‍යාපාරික ගජ මිතුරන්ට වාසි වෙන ආකාරයට ඉතින් බස් ටෙන්ඩර් උත් ලබා දීම සම්බන්ධව ආනයන ටෙන්ඩර් සම්බන්ධව ගියා. ඉතින් මේකත් එවැනිම ගජ මිතුරු වලට මේ ගජ වාසි සැලසීමක්ද කියන සැකය අපිට උපදිනවා. ඉතින් ජනතාව අවදී සිටින්න. ඉතින් ඔන්න මේගොල්ලෝ බලයට එද්දි කොහොමද ඔයාලට කිව්වේ දැන් බලය ගත්තට පස්සේ මේගොල්ලෝ අර ලංකාවේ තියෙන ධනවාදී දක්ෂිණාංශික අන්ත පක්ෂයක් කියන UMP කියන්නේ UMP අභිභාගීය පුතත්වයකට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ සම්බන්ධව මේ සඳහන් කිරීමේදී ඉතින් ගොඩක් අය විශ්ලේෂණ කරලා තිබුණා මේගොල්ලෝගේ තත්ත්වය සම්බන්ධව. ඉතින් තවත් පුවතක් වාර්තා වුණා අපිට අද උදෑසන මහ බැංකුවේ නව නියෝජ්‍ය අධ්‍යක්ෂවරු දෙදෙනෙක් පත් කර තිබෙන බවට. ඉතින් මම ඒ තොරතුරු මෙසේ අපිට වාර්තා වුණා. ශ්‍රී ලංකා මහ බැංකුව සඳහා නව නියෝජ්‍ය අධිපතිවරු දෙදෙනෙකු පත් කර තිබෙනවා. නිවේදනයෙන් එකතුවෙන් මහ බැංකුව සඳහන් කර ඇත්තේ මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මේ පත් කිරීම සිදු කර ඇති බවයි. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිකාරිවරයෙකු ලෙස කටයුතු කළ ආචාර්ය සී අමරසේකර මහතා 2025 ඔක්තෝබර් මාස 24 වෙනිදා සිටද සහකාර අධිපති ලෙස සේවය කළ KPC කුමාරසිරි මහතා 2025 නොවැම්බර් 3 වෙනිදා සිට ක්‍රියාත්මක වර්ධි නියෝජ්‍ය අධිපතිවරුන් වශයෙන් පත් කර තිබෙනවා. ඉතින් මෙයාලයි සේවා කාලයේ අත්දැකීම් අනුව ඉතින් රටට මේ වන විට ආයෝජන ප්‍රශ්න තියෙනවා, විවිධ ප්‍රශ්න තියෙනවා. මහබැංකුව අධිපතිවරයාත් විශාල වශයෙන් කැපවීමක් කර කටයුතු කරා නන්දලාල් මහත්මයා. ඉතින් නියෝජ්‍ය අධිපතිවරු දෙන්නෙක් පත් කිරීම ඉතින් හොඳයි. කටයුතු පහසුවෙන් ජනතාවට හා රටට සිතක්ෂණ ආකාරයට මේ රටට මේ කටයුතු කරන හැකිවන ආකාරයට මේ පත් කිරීම සිදු කරා නම් ඉතාමත් වටිනවා. නැත්තම් අර කැම්පස් එකේ යාළුවෝ සනසන්නවත් ගජ මිතුරන් සනසන්නවත් පත් නොකර සැබෑ ලෙසටම ජනතාව නැත්තම් පැලවත්තේ ඕඩර් එකකට මේ පත් නොකර සැබෑ ලෙසම මේ රට වෙනුවෙන් පත් කරා නම් මහ බැංකුව අධිපතිවරයා මෙන්ම මේ නියෝජ්‍ය අධිපතිවරුත් ඉතින් වටිනවා. එය නැත්තම් ඒ දේශපාලනීකරණය වෙලා අර පොලිසිය වගේ ඒ වගේ ආයතන රාජ්‍ය ආයතන වගේ දේශපාලනීකරණය වෙන්න ගියොත් මහ බැංකුවත් ඉතින් බලවත්ෙන් පාලනය වෙනුනොත් බැරි වෙලාවත් රට ඉවරයි. ඉතින් නැවතත් අර පෝලිං වල තමයි එන්නේ. එහෙනම් බොහොම ස්තුතියි. අපිත් හෙට දිනෙත් අපි හම්බෙමු. ඉතින් තවත් පුවත් සමග රටතොට සමගින් ඉතින් අපිට අපේ අඩුපාඩු කියන්න ඉතින් ඒ වගේම අපේ වැරදි පෙන්වා දෙන්න විවේචන කරන්න තර්ක කරන්න. එහෙනම් සියලු දෙනාටම සුබ දවසක්.